ඊට පස්සේ මොකද දන්නවද කරේ? බුදු සාදු අය ගියාම බුදු සාදුව මතක් වෙන්නේ ජයයක මේක ඇතුලේ තියලා ඒගොල්ලෝ චෛත්‍යයක් හැදුවා. ඒකට තමයි අපි වඳින්නේ බුදු සාදුව මතක් වෙන්න. දන්නවද? බුදු සාදු දැන් ගිහිලා නේද? රට වටේ යන්න කට අරන් බලන් ඉන්න ඔයාලට අද අපිට කියන්න තියෙන්නේ අපිට විශාල ශබ්දයක් ඇහුණා. එකපාරක් නෙමෙයි අපිට දෙතුන් වතාවක් මේ සද්ද ඇහුණා. රාම රාවණා යුද්ධේ ඉවර වෙච්ච මුල් භාගෙදී අපිට මුලින්ම ඒ ශබ්දය ඇහුණා. චුල්ලෝදර මහෝදර කියන සහෝදරයෝ දෙන්නා මැණික් පුටුවකට රණ්ඩු වෙද්දී එකපාරක් අපිට ඒ වගේ ශබ්දයක් ඇහුණා. උප්තිය නම් කුමාරයෙක් කැලණි තිස්ස රජතුමාගේ බිසවට රහසින් ලියුමක් එවලා ඒ ලියමන රජතුමාට අහුවුණු දවසේදීත් අපිට ඒ වගේ ශබ්දයක් ඇහුණා. 1959 සැප්තැම්බර් 25 කියන දවසේ රොස්මිට් ප්ලේස් වලදී අපිට එකපාරක් ඒ ශබ්දය ඇහුණා. ආයෙත් පාරක් අපිට ඒ ශබ්දය ඇහුනේ 2020 අවුරුද්දේ එක දවසක මේඩ් ඉන් චයිනා කරඬුවක් අරගෙන නාලොව ඉඳලා නාගරාජයෙක් කැලණි ගං පතුලෙන් උඩට ආපු දවසේදී. ඔව් ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ටුක්ටුකේ රටවටෙත් එක්ක කැලණිය රජමහා විහාරස්ථානයට. ඉතින් මේ කැලණි රජමහා විහාරය හා සබැදී කැලණි පුරවරය කියන්නේ අපේ රටේ ලිඛිත ඉතිහාසයට පෙර සිට ලිඛිත ඉතිහාසයටත් කලින් ඉඳලම ආගමික සංස්කෘතික දේශපාලනික ක්‍රියාවන් වලට සම්බන්ධ වූ අවස්ථා පිළිබඳ ඉතාමත් මනරම් ඉතිහාසයක් තියෙන භූමියක්. ඒ ඉතිහාස කතා ටිකත් කතා කරමින් සුන්දර කැලණි විහාරය වැඳගන්නයි අපේ මේ සූදානම. ශ්‍රී ලාංකික අපි කවුරුත් කැමති රාවණාගේ ඉතිහාසයට කොහොමද කැලණි විහාරය සම්බන්ධ වෙන්නේ කියලා අපි මුලින්ම කතා කරමු. කැලණි විහාරයේ තමයි තියෙන්නේ විභීෂණ දේවාලය. සමා වෙන්න ඕනේ. අපි එන වෙලාව වෙද්දි නම් විභීෂණ දේවාලය වහලා. විභීෂණ දේවාලය කියන්නේ විභීෂණ දෙවියන් වෙනුවෙන් ඉදි කරන ලද දේවාලයක්. විභීෂණ දෙවියන් වෙනුවෙන් ඉදි කෙරෙනු විශාලතම දේවාලය ලංකාවේ තියෙන්නේ කැලණි විහාරයේදී. විභීෂණ දෙවියන් ඇයි කැලණියට විශේෂ වෙන්නේ? විභීෂණ කියන නමේම අර්ථය භීෂණය පතුරවන්නා කියන අර්ථයයි. විභීෂණ දෙවියෝ කියන්නේ රාවණා රජතුමන්ගේ සහෝදරයෙක්. කෙසේ නමුත් රාම රාවණා යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාව පාලනය කිරීමට රාම කුමාරයා විසින් පත් කරන ලද්දේ විභීෂණ දෙවියන් කියලයි පත පොතේ සඳහන් වෙන්නේ. අපි දන්නවා ලෝකයටම අරක්ගත් සතරවරම් දෙවිවරු ඉන්නවා. නමුත් මේ විභීෂණ දෙවියන් කියන්නේ ලංකාවට අරක්ගත් සතරවරම් දෙවිවරුන්ගෙන් එක්කෙනෙක්. මේ ලංකාවටම අරක්ගත් සතරවරම් දෙවිවරුන් 4 දෙනා මෙහෙම නම් වෙනවා. කිහිරැලි උපුල්බන්, සමන් බොක්සැල්, ස්කන්ධ කුමාර. ඒ වගේම අප මෙතෙක් වෙලා කතා කරපු විභීෂණ යන නම් වලින් මේ දෙවිවරුන් 4 දෙනා නම් වෙනවා. කැලණි රජමහා විහාරයේ තියෙන වටිනාම අංගයේ විදියට සැලකෙන්නේ කැලණි සෑය. මේ කැලණි සෑයි නිදන් කරලා තියෙන්නේ මිනි පළඟක්. ඒ කියන්නේ මැණික් පුටුවක්. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේ 3 වෙනි වරට ලංකාවට වැඩි අවස්ථාවේදී මේ අසුනේ වැඩහිඳ ධර්මීය දේශනා කළ බවට කියවෙනවා. මේ මිනි පළඟ මුලින්ම අයිති වෙලා තිබුණේ මහෝදර නාගරාජයාගේ පියාණන්ට. එතුමා මරණාසන්න වුණ වෙලාවේ මේ මිනි පළඟ පැවරුවා චුල්ලෝදර නාගරාජයාගේ මෑණියන්ට. මේ හේතුවෙන් මේ මිනි පළඟ පිළිබඳව අයිතිය පසක් කර ගැනීමට යම් ගැටුමක් ඇති වුණා. ඉතින් මේ රජවරු දෙන්න තීරණය කරා චුල්ලෝදර සහ මහෝදර
මේ වෙනුවෙන් යුද්ධ කරන්න. මේ චුල්ලෝදර සහ මහෝදර යන නාග රජවරු දෙදෙනාට අනුකම්පාවෙන් අප බුදුරජාණන් වහන්සේ එදා මේ ගැටුම නිරාකරණය කරන්නට නාගදීපයට වැඩම කරා. නාගදීපයට වැඩම කරලා උන්වහන්සේ ධර්මය දේශනා කරා. චුල්ලෝදර සහ මහෝදර මෙයින් ඉමහත් සතුටට පත් වුණා. ඉතින් ඔවුන් දෙදෙනා අප බුදුරජාණන් වහන්සේට මේ මිනි පළඟ පූජා කරා. මේ ධර්මය දේශනා කරන අතර හිටියා මණියක්කිත නාරජතුමාද. ඉතින් එතුමාගේ වාසභවනෝ කැලණියට වඩින්නට කියලා අප බුදුරජාණන් වහන්සේට ආරාධනා කරා. ආයාචිතෝ දස බලෝ වරනාග ප්‍රඥා කල්යාණි නාම නගරයි සමකාසි සුද්ධම් පුඤ්ඤාං තහි කතමිතං අනුමෝදන සම්මා විපාතු මණ්‍යක්කිත නාගරාජා. ශ්‍රේෂ්ඨ නාරජකු විසින් ඇරයුම් කරනු ලැබූ දස බලධාරී බුදුරජාණන් වහන්සේ කැලෙන්නම් පුරවරය මනාව පාරිශුද්ධ කළසේද. එහිදී කරන ලද පින් අනුමෝදන් වෙමින් මණියක්කිත නාරජු සැපතින් වැජලීවා. එම ගාථාවෙන් එලෙස මණියක්කිත නාරජුන්ට පින් අනුමෝදන් කිරීම සිදු වෙනවා. ඉතින් මණියක්කිත නාරජුරුවන්ගේ ආරාධනාව කරන කොටගෙන අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු බව ලබලා 8 වෙනි වසරේ වෙසක් පුර 15ක පෝය දවසේදී කැලණියට වැඩම කරා. ඉතින් අප බුදුරජාණන් වහන්සේ සමග එදා වැඩිය රහතුන් වහන්සේලාට වැඩ හිඳින්නට මේ දැන් කැලණි වෙහෙර ඉදි වෙලා තියෙන භූමියේදී මණ්ඩපයක් ඉදි වෙලා තිබුණා යයි කියවෙනවා. ඒ වගේම බුදුන් වහන්සේට වැඩ ඉන්නට අර චුල්ලෝදර සහ මහෝදර සහෝදරයෝ දෙදෙනාගේ ගැටුම ඇති වෙන්නට හේතු කාරණා වූ මිනි පළඟක් කැලණියට ගෙනල්ලා තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒ මිනි පළඟෙහිම එහෙම නැත්නම් ඒ මැණික් පුටුවේම වැඩහිඳ ධර්මයේ දේශනා කරා. කැලණි වෙහෙර වඳින මේ ගාථාවෙත් මේ අදහස ඉතා අපූර්වට කියවෙනවා. ආයාචනාය මණියක්කේ මහෝරගස්සය යස්මි නිසීති හඟවා මණිමණ්ඩ පස්මි තස්සෝ පරිට්ඨිත මුපට්ඨිත විතරාගං කල්යාණිච්චේත්‍ය මහං සිරසා නමාමි. අර අයියයි මල්ලි සණ්ඩුවම හැම පුටුවක් තිබ්බනේ. ඊට පස්සේ ඒ දෙන්නයි සණ්ඩුව නැවැත්තුවාට පස්සේ මොකක්ද දන්නවද කරේ? ඒ චයා එක බුදු සාදුට පූජා කරා. ඊට පස්සේ බුදු සාදු ඒකේ ඉඳගෙන ඒගොල්ලන්ට හොඳ දේවල් කියලා දුන්නා. ඊට පස්සේ මොකක්ද දන්නවද කරේ? බුදු සාදු අය ගියාම බුදු සාදුව මතක් වෙන්නේ චයා එක මේක ඇතුලේ තියලා ඒගොල්ලෝ චෛත්‍යයක් හැදුවා. ඒකට තමයි අපි වඳින්නේ බුදු සාදුව මතක් වෙන්න. දන්නවද? බුදු සාදු දැන් ගිහිලා නේද? කැලණිතිස්ස රජතුමා රජ කරන කාලයේදී මේ කැලණියේ පුරවරයේ තිබුණේ මුහුදට 7 ගව්වන් ඈතින් කියලායි කියවෙන්නේ. මහාවංශයේ 22 වෙනි පරිච්ඡේදයේ කියවෙන විදිහට කැලණිතිස්ස රජතුමාට හිටියා උත්තිය කියලා සහෝදරයෙක්. මේ සහෝදරයා යුව රජ වුණාට පසු කාලයකදී තමාගේ නෑනණ්ඩියට, ඒ කියන්නේ කැලණිතිස්ස රජතුමාගේ බිසවට ආලසිතක් පහළ වුණා. මේ ගැන රජතුමාට ආරංචි වෙලා රජතුමා මලයන්ඩිව අල්ලලා දඟගෙයි දමන්නට කියලා නියෝගයක් නිකුත් කළා. මේ නියෝගය ගැන ආරංචි වුණාට පස්සේ මේ උත්තිය කුමාරයා ගිහිල්ලා පසල් දනව්වක හැංගිලා හිටියා කියලායි කියවෙන්නේ. කොහොම නමුත් ඒ කුමාරයාට ඇතිවෙච්ච ආලසිතේ නම් කිසිම අඩුවක් උනේ නැහැ. කුමාරයා යාළු කුමාරයෙක්ට කතා කරලා කිව්වා සිවුරක් ඇඳගෙන
කැලණි තිස්ස තෙරුන් වහන්සේ ඇතුළු වෙනත් හාමුදුරුවරු දානෙට වඩින වෙලාවට රජගෙදරට ගිහිල්ලා දේවියට මේ ලියමන දෙන්න කියලා ලියමනක් අතේ තිබ්බා. කුමාරයා මේ ලියමන ලියලා තිබ්බේ තමන්ට අකුරු උගන්වපු කැලණි තිස්ස තෙරුන්ගේ අත් අකුරු වලට සමාන වෙන්නමයි. කොහොම නමුත් අර යාළු කුමාරයා ගිහිල්ලා කිව්ව විදිහටම වැඩේ කරනවා වෙනුවට හාමුදුරුවරුන් රජගෙදරින් පිටත් වෙන වෙලාවෙදී බිසවට විතරක් පේන විදිහට අර ලියමන බිම දැම්මලු. මේ ලියමන බිම වැටෙන සද්දය ඇහිලා රජතුමා ඒ පැත්ත බලලා ලියමන අරන් බැලුවහම තියෙන්නේ කැලණි තිස්ස තෙරුන් වහන්සේගේ අත් අකුරු. රජතුමා නියෝගයක් නිකුත් කරනවා තෙරුන් වහන්සේව තෙල් කටාරමක ධම්මවලා කිල්වලා මරවන්නට කියලා. රහතන් වහන්සේ නමක් මේ වගේ නිරපරාධේ මැරීමේ වරදට ලෝකපාලක දෙවියෝ කෝප වෙලා මේ රජතුමාත් රාජ්‍යයක් නසන්න හිතාගෙන මහමුහුදේ ජලකඳ ගොඩට එව්වා කියලා මහාවංශයේ සඳහන් වෙනවා. මේ ජලගැල්මෙන් රට බේරා ගන්න නම් රජතුමාගේ දූ කුමාරියව මුහුදට පිළිදෙන්නට ඕනෑ කියලා නැකත්කාරයෝ කියලා තියෙනවා. ඉතින් රජතුමා මොකද කරන්නේ? රජතුමා නැවක් හදවලා කුමාරියව මේ නැවේ නංවලා මේ නැව මහ මුහුදට පිටත් කළා අරිනවා. කොහොම නමුත් මේ නැව මුහුදු වෙරළ ඔස්සේ ගහගෙන ගිහිලා දකුණු පළාතේ කිරින්ද හරියට සේන්දු වෙලා තියෙනවා කියලයි ඉතිහාස පොතේ සඳහන් වෙන්නේ. ඒ කාලේදී කිරින්ද පුරවරය අයිති වෙලා තිබිලා තියෙන්නේ මාගම් රාජ්‍යයට. මේ මාගම් රාජ්‍යයේ රජතුමා විදිහට කටයුතු කළේ කාවන්තිස්ස රජතුමා. කොහොම හරි මේ ආපු කුමාරියව දැකපු කාවන්තිස්ස රජතුමා මේ ඉන්නේ කැලණි තිස්ස රජතුමාගේ දූ කුමාරිය බව දැනගෙන එතුමියව විවාහ කරගන්නවා. ඉතින් මේ කුමාරියව එදා ඉඳලා අඳුන්වන්නට පටන් ගන්නවා විහාර මහාදේවිය නමින්. විහාර මහාදේවිය සහ කාවන්තිස්ස රජතුමාට ගැමුණු නමින් වැඩිමහල් කුමාරයෙකුත් තිස්ස නමින් බාල කුමාරයෙකුත් ලැබෙනවා. පසු කාලයකදී දුටු ගැමුණු යන නමිනුත් සද්දාතිස්ස යන නමිනුත් රජකම් කරමින් අපේ රටට මහඟු සේවයක් ඉටු කළ රජවරුන් දෙදෙනෙක් වෙන්නේ මේ කුමාරවරු දෙන්නයි. ඉතින් මේ කාලයේදී සිදුවෙච්ච මේ විවාහ සම්බන්ධතාත් එක්කම කැලණිය සහ මාගම් රාජධානිය අතර කිට්ටු සම්බන්ධතාවයක් ඇති වුණා කියලා ඉතිහාස පොතේ සඳහන් වෙනවා. 1948 නිදහසෙන් පස්සේ ලංකාව දිගින් දිගටම පාලනය කරපු අග්‍රාමාත්‍යවරුන් බිහි වුණේ එක්සත් ජාතික පක්ෂයෙන්. නමුත් ජාතික ඇඳුම ඇඳගත් බණ්ඩාරනායක එහෙම නැත්නම් SWRD බණ්ඩාරනායක මැතිතුමා බලයට පත්වීම සහ බණ්ඩාරනායක පවුල අතට බලය අත්වීමේදීත් කැලණි රජමහා විහාරය ප්‍රධාන ස්ථානයක් බවට සලකන්නට පුළුවන්. 1956 මහාචන්දෙට එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වෙලා මෙයා SWRD බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අග්‍රාමාත්‍ය ධූරාපේක්ෂකයා විදිහට තරඟ වදින්නට තීරණය කරනවා. මේ ඡන්දයේදී කැලණිය රජමහා විහාරයේ එවකට නායකත්වයේ හොබවපු මාපිටිගම බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ බණ්ඩාරනායක මහත්මයාට උදව් කරන්නට ඕනි කියලා තීරණය කරනවා. කොහොම නමුත් 1956 දී බණ්ඩාරනායක මහත්මයා එම ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය පරදවලා ජයග්‍රහණය කරනවා. ඉන් අනතුරුව බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේගේ ලියුම් අරගෙන බණ්ඩාරනායක මහත්මයාට කියලා යම් යම් රාජකාරී ඉටු කරගන්න බොහෝ පිරිසක් යනවා. ඒ අතරදී බස් ජනසතු කිරීම වැනි යෝජනාවන් බණ්ඩාරනායක මහත්මයා ඉදිරිපත් කරාම මාපිටිගම බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධියේ මේවට විරුද්ධ වෙනවා. තමතරව මාපිටිගම බුද්ධ රක්කිත ස්වාමීන් වහන්සේ හා තවත් කාන්තාවක් අල්ලලා කැලෑ පත්තරයක්
මේ කාලයේදී ප්‍රසිද්ධියට පත් වෙනවා. මාපිටිගම බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ පොලිසියට පැමිණිලි කරත් එයට යම් සාධනීය ප්‍රතිචාරයක් පොලිසියෙන් හෝ රජය විසින් දැක්වේ නෑ කියලා බුද්ධරක්කිත ස්වාමින් වහන්සේගේ හිතේ කුකුසක් ඇති වෙනවා. මේ සියලු ප්‍රශ්න හිතේ කැකෑරෙමින් තියෙන කාලෙක බුද්ධරක්කිත ස්වාමින් වහන්සේගේ ඥාති හිතවතෙක් නැව් සමාගමක් විවෘත කරන්න කියලා යම් ආරම්භයක් ගන්නවා. නමුත් රාජ්‍ය පාර්ශවයෙන් මෙයට අනුමත කිරීම ප්‍රමාද වෙනවා. බුද්ධරක්කිත ස්වාමින් වහන්සේත් මෙයට තරමක් වෙහෙස මහන්සි වෙලා තියෙනවා. නමුත් මේ කටයුත්ත ඉෂ්ට වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ගෝල හිමිනමක් වෙච්ච තල්දුවේ සෝමාරාම හාමුදුරුවන්ට කතා කරලා කියනවා සෝමාරාම අපි බණ්ඩාර නායකගේ කතාව විවරයක් කරමු කියලා. ගුරුවරයාට දැඩි ආදරයක් දක්වපු ගුරුවරයාගේ බසට ඉතාම දැඩි ලෙස නැඹුරු වුණු තල්දුවේ සෝමාරාම හාමුදුරුවෝ 1959 සැප්තැම්බර් 25 වෙනිදා SWRD බණ්ඩාරනායක මහතාගේ නිල නිවසට ඒ කියන්නේ රොස්මිට් ප්ලේස් වල නිවසට පැමිණිලා එතුමාට වෙඩි තබා ඝාතනය කරන්නට කටයුතු කරනවා. 25 වෙනිදා බණ්ඩාරනායක මහත්මයාට ශල්‍ය කර්ම කිහිපයක් කරත් අවාසනාවන්ත විදිහට 1959 සැප්තැම්බර් 26 වෙනිදා බණ්ඩාරනායක මහත්මයා අභාව ප්‍රාප්ත වෙනවා. ඉතින් බණ්ඩාරනායක මහත්මයාට වෙඩි තැබූ අවස්ථාවේදී එතුමාගේ ආරක්ෂකයන් විසින් තල්දුවේ සෝමාරාම හිමියන්ටත් වෙඩි තබනවා. කෙසේ නමුත් උන්වහන්සේ ජීවිතක්ෂයට පත් වෙන්නේ නැහැ. උන්වහන්සේ සුව වුණාට පස්සේ ලබා දුන් කට උත්තර අනුව මාපිටිගම බුද්ධරක්කිත නායක හාමුදුරුවන් එසේ නොමැතිනම් කැලණිය පන්සලේ එවකට නායක ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට පත් වෙනවා. අධිකරණ කටයුතු වලින් අනතුරුව බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේට වගේම තල්දුවේ සෝමාරාම හාමුදුරුවන්ට මරණ දණ්ඩනය නියම වෙනවා. කොහොම නමුත් මාපිටිගම බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ බන්ධනාගාරයේදී අසනීපයකින් අපවත් වුණා කියලයි ඉතිහාසයේදී සඳහන් වෙන්නේ. ඒ වගේම තල්දුවේ සෝමාරාම හාමුදුරුවෝ එල්ලා මරන්නට කටයුතු කරන අවස්ථාවට දවස් 2කට කලින් බෞතිස්මය ලබා කතෝලික භක්තිකයෙක් බවට පරිවර්තනයක් ලබා ගන්නවා. මේ බෞතිස්මය සිදු කරන්නේ පසුකාලීනව ලංකාවේ තවත් මිනිමැරුම් 2කට වරදකරුවෙක් වෙච්ච මැතිව් පීරිස් පියතුමා අතින්. අහසින් අවුත් මිනි අක් නයිදු යැතුමට රහතුන් මැදෙහි මුනි හිඳ පිණි පළඟ පිට දහමුත් දෙසූ තැන කළ සැට රියන කොට මහදෑක හිමින් පද සොලොස්ස තන්සිට සම්මේව බුද්ධා සුමනා භවන්තු අතෝ පිසස්සාච සුනන්තු වචිතං තස්මාහි බුද්ධානි සමේතසා වේනේ සංකරෝචාස්ත්‍යාපජරය දීවාචරත්තෝ චරන්ති ඒ බලින් තස්මාහි නේරකාතා කිංචිවිත්තං ඉදවා පුරං වාසාගේ සුවායං රතනං පනිතං නමෝ සමං අති සතගතේන ඉදං ත්‍රි භූතේ රතනං පනිතං ඒතේන සච්චේන සුවාසි හෝතු කායං විරාගං අමතං පනිතං යාදා ජගා සත්‍යං සම්මනිතෝ නාතේන ධම්මේන සමාධි කිංචි ධම්මි ධම්මේන පනිතං ඒතේන සච්චේන සුවාසි හෝතු යම් දුරසේතෝ පරිවානායි සුචින් සාපානි මානා දරිකානමෝ
සමාධිනා තේන සමුන විච්ඡති ධම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවාසී හෝතු ये पूगला आत्म समंपसाता तत्पारि एत्थानि युगानि हन्ति ते जाति मेया सुगता ससावका एते सुनिन्नानि महाफलानि इदम्पि संगे रतनं पनितं एतेन सत्येन सुवाति होतु ये सुखयुक्ता मनसादलेन नित्राणि मुक्तोत्तमशासनं हि ते पातिपात्रा अमतं विगाय राजामुदानि पुत्रिं गुञ्जमान इदम्पि संगे रतनं पनितं एतेन सत्येन सुवाति होतु यातिञ्चकीवो पकविंसितोऽसिया चक्षुर्विभक्तेहि असङ्ककाङ्क्षियो ततुत्तं सपुरितं वदामि यो आर्यसत्यान्यवेद्यपासति इदम्पि संगे रतनं पनितं एतेन सत्येन सुवाति होतु ये आर्यसत्यानि विभावयन्ति गम्भीरपानेन सुदेशितानि किञ्चापि ते हन्ति संपमातानातेव वंशतानामादियन्ति इदम्पि संगे रतनं पनितं एतेन सत्येन सुवाति होतु सहावसादसार सम्पदाय तयस्सु धम्मा दत्ता भवन्ति शब्दाय नीति विचिकीर्षितं च शिलावनं पाहि ददाति किञ्चित् चातु अपाये च विद्ममुक्तो दत्तानानि अवरहन्तु इदम्पि संगे रतनं पनितं एतेन सत्येन सुवाति होतु किञ्चापि शोकं न करोति पापकं कायेन वाचा